කොහොමද යාළුවනේ? අද ඔයාලා එක්ක යන්න හදන්නේ ලස්සන පැත්තක් බලන්න. එන්න අපිත් එක්කම යමු. අපිත් එක්ක තව පොඩ්ඩ දෙන්නෙකුත් ඉන්නවා. ඔය ඉස්සරහින් යන්නේ දෙන්න. අපි මේ කැලේ ඇතුලෙන් ලස්සන පැත්තක් බලන්න තමයි ඔයාලා එක්ක යන්නේ. ඔහොම යමුකෝ. මේ යටියන්දර පුරවරේ. මේ යටියන්දර පුරවරේ වැ ඔය ලස්සන පැත්තක් බලන්නකො පොඩ්ඩක් ඉස්සෙල්ලා වටපිටාව. ලස්සන බලන ගමන් කමෙන්ට් එකක් එහෙම දාන්න. ලස්සනයි නෝ. ලස්සනයි නේද යාළුවනේ? මේ ඔය ගලාගෙන එන්නේ නාවල පිටිපැත්තේ ඉඳන්. මම එතෙන්ටත් ගිහින් තියෙනවා. චූටි ඇල පාරක් එන්නේ. බලන්නකෝ. ලස්සන පරිසරයක් තියෙන්නේ. මේ ඔය ගිහින් සම්බන්ධ වෙන්නේ කැලණි ගඟට. බලන්නකෝ ගල්පර අතරින් ලස්සනට ගලා යන විදිය. යාළුවනේ මෙතනට මේ පැත්තේ කට්ටිය කියන්නේ කූරියාවල කියලා. මම අහලා තියෙන විදිහට නම් මෙතන රත්තරන් පාට කූරියෙක් මතුවෙනවලු. ඒ කූරියා මාළු කූරියා මතු වුණාම අධික ආසාව තියෙන කට්ටිය ඒක අල්ලගන්න පනිනවනේ. පැන්න ගමන් බිලි ගන්නවා කියලා තමයි කියන්නේ. එහෙම තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. බලන්නකො ලස්සන. ඔය උඩින් පේන්නේ කන්දත් එක්ක ඒ හරිය ලස්සන තැනක් තියෙනවා. මං ඔයාලා එක්ක යන්නම්කෝ. මේ දඟ පැංචෝ දෙන්නත් එක්ක එතන බලන්න. ඔයාලා දන්නවද මේ මොනවද කියලා? ඒවට කියන්නේ වැටකෙయ్య ගෙඩියක්. වැටකෙయ్య හොයනවනේ ඔය අපල වලට එහෙම ගොඩක් කට්ටිය පූජා කරන්න. මෙතන තියෙන ලස්සන තැනක්. ඔතන බලන්නකෝ. ඔයාලට පෙන්වන්න හදන්නේ පේනව නේද? බින්ගයක් වගේ. එහා පැත්තෙන් මතුවෙන්න පුළුවන්. මේ කූරියාවල ළඟ ඉන්නේ අපි. බලන්න ලස්සන. යාළුවනේ මේ තමයි යටියන්දර පැත්තෙන් තියෙන ලස්සන තැන. මෙතනට කියන තිප්පෝ කියලා. මෙතන ස්වභාවික පූල්ලයක් තියෙනවා. ස්වභාවික පූල්ලයක් කියන්නේ මෙහා පැත්තේ ඉඳන් අපි ඉන්න පැත්තේ ඉඳන් එහා කෙරවලට පීනන් යන්න පුළුවන්. ඕනෙම පොඩි එකෙන් නාන්න පුළුවන්. ලස්සන තැනක්. ඇවිල්ලා බලන්න ඕනේ. යටියන්දර තියෙන්නේ කෑගල්ලේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ හැටන් පාරේ තමයි තියෙන්නේ. මේ බලන්න. මේ අපි ඉන්න පැත්තේ ඉඳලා එහා පැත්තට පීනගෙන යන්න පුළුවන්. මේ පැත්තේ ඉඳලා තමයි එහාට ජඹුර තියෙන්නේ. ලස්සන තැනක්. ඇවිල්ලා බලන්න. ආසයිතෙයි. මෙතන බලන්න එනවනම් කැම්පින් කරන්න එනවනම් විනෝදයෙන් එනවනම් අද හෙටම එන්න වෙයි. මොකද මෙතන කැම්පින් කරන්න වැඩි දවසක් ඉඳ තියෙන එකක් නැහැ. මෙතන ඩෑම් එකක් ගහන්න තමයි හිතා ඉන්නවා කියලා ආරංචි. ඔය පේන ගලයි එහා පැත්තේ කණ්ඩියයි මෙහා පැත්තේ තියෙනවා තව ගලක්. ඒ ගල් දෙකම අල්ලලා ඉවරලා ඩෑම් එකක් ගහන්න තමයි හිතා ඉන්නවා කියන්නේ. බලන්නකෝ ඔය මේ ගල්තලාවේ තියෙන සමහරක් වලවල් හරියට ඒ කාලේ නිදන් හංගලා තිබ්බේ වගේ. බලන්නකෝ වතුර පිරලා තියෙන හැටි. නිදන් කඩලා නිදන් බඩු අරගෙන ගිහිල්ලා වගේ. ලස්සනයි නේද? ඔයාලත් යටියන්දොට තෙප්පෝ බලන්න ඇවිල්ලා නැත්තම් වෙලාවක ඇවිත් යන්න. ලස්සන පැත්තක්. සංචාරක ආත්මේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ විදිහේ ලස්සන තැන් බලන්න අපිත් එක්කම රැඳී සිටින්න.